හෙලෝ සුබ දවසක් කොහොමද ඉතින් මගේ යාළුවනේ ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකක් ගේන්න ගන්නේ කුරුල්ලෝ කියන්නේ ඉතින් සද්ද බද්ද දවසම ඉතින් කම්මැලි නෑ ඒගොල්ලෝ ඉන්නවා කියන්නේ කම්මැලිකම කොහෙන් ගියත් දන්නේ නෑ හොඳේ එයාලා ඉන්නවා කියන්නේ දන්නවද ලස්සන ලව් බර්ඩ්ලා ටිකකුත් ගෙනාවානේ මං මේ රේන්බෝ කියලා ඒගොල්ලෝ ගෙනාවේ නම් ටිකක් ගන්න ඔය ලයිට් එක ළඟ ඉන්නේ රේන්බෝ කියන කෙනෙක් තමයි ඒගොල්ලෝ ටිකක් ගණන් ඒ වුණාට ඒගොල්ලෝ ලස්සනයි ඒගොල්ලෝ දැක්කම ආසයි ඉතින් මම එයින් ජෝඩුවක් ගෙනාවා මේ ඉතින් ලව් බර්ඩ්ස්ලත් එක මොනවද දැන් ගොඩක් ඉද්ද මේ දවස්වල හොද්ද මේ කිසි දෙයක් නෑ වෙද කන්න දාලා තින්නේ ඒගොල්ලොන්ට සමපෝස එතකොට කැරට් බිත්තරයක් දාලා තියෙන්නේ කලවම් කරලා තින්නේ ඒගොල්ලෝ කන්න ආසයි පානුත් දැම්ම පානුත් කනවා ඒගොල්ලෝ මේ හරි ආසයි මේ පල්ලෙහා කන්නේ ජෝඩුව ඒ කිරිලි කුරුල්ලයි මේ එතකොට මේගොල්ලෝ නම් මේ උඩ තාම ඉන්නේ උඩ ඒගොල්ලෝ බහිනවා ඉතින් මාව පොඩ දැකලා උඩට ගියා බයලා ඉතින් මේ සත්තු ඉන්නතන කම්මැලි නෑ හොඳේ මේ මං ආසම දැන් මේ ලව් බර්ඩ්ස් ලාගේ මේ රේන්බෝ කියන ඇට ඔය පල්ලෙහා කොළ පාට එකක දකුණු පැත්තේ ඉන්නේ රේන්බෝ එක්කෙනෙක් ඒට උඩින් අර දකුණු පැත්තේ උඩ මුල්ලේ ඉන්නේ යාගේ කිරිල්ලි ඒ ජෝඩුවේ ඉන්නේ මේ මෙතන ඉන්නේ මේ කහ කුරුල්ලා තව අස්සක් ජෝඩුවක් ගේන්න කියලා ඉන්නේ මං. ටිකක් බෝ කරන්න. ඉතින් මේගොල්ලෝට මං හරි ආදරෙයි. සත්තුන්ට මං හරි ආදරෙයි. ඉතින් මේගොල්ලෝ මං බලා ගන්නවා ආදරෙන්. බෙහෙත් හේද්දිලා අද දැම්ම විටමින් E කරලක් දැම්ම වතුරේකට. ඔය යෝගට් අයිස්ක්‍රීම් කෝප්පේ තියෙන වතුර ඒගොල්ලෝට දාලා තියෙන්නේ. විටමින් E කරලක් දැම්ම උදේ. මේ විටමින් හිම ඇඟට යනකොට ඒගොල්ලෝ හොඳයි. ලෙඩ දුක් එහෙම හැදෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ට. විටමින් E කරලක් දාලා තියෙන්නේ ඒකට. එතකොට මේ ඔන්චිල්ලාවුත් දැම්මානේ පැද්දි ඉන්න. අපි ආසෙනේ අපිත් ඉතින් දුවනවා පයින්නවා බෝල් ගහනවා සෙල්ලම් කරන හැමදේම කරනවානේ. ඉතින් ඒගොල්ලොත් ආසයි මේ වගේ කැරිකි ඉන්න. මේ ලව් බර්ඩ් ගැන ගොඩක් කම්මැලි සත්තු జాතියක් දන්නවද? ඒගොල්ලෝ කෑවට බිව්වට පස්සේ හරි කම්මැලි. ඒගොල්ලෝ මේ කම්මැලි වෙන දේ සත්තු. ඒගොල්ලෝ බලන්නේ හොඳට කාලා බීලා ඔය පොරෝගෙන ඉන්නවා. ඉතින් මං අර ඔන්චිල්ලාක් පයි පැද්දි ඉන්න දැම්මා ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ආසයි ඉතින් සත්තුන්ට කතා කරන්න බැරුණාට සත්තුන්ගේ හිත කියවන්න පුළුවන් මට. ඉතින් ඒ හිත පොඩ කියවනවා. ඉතින් එහෙම තමයි ඉතින්. දවස ගෙවෙනවා ඉතින් දන්නෙත් නෑ කම්මැලිත් නෑ ඉතින්. හැමදේම ඉතින් හොඳින් සතුටින් hina වෙලා ඉන්නවා ඉතින්. මුස්සර්ණා ඉතින් හැමෝටම එනවා. ලයික් එකක් එහෙම දාන්න මේ වීඩියෝ එකට හැමෝම. ගොඩක් ස්තුතියි ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලත් ඉතින් මේ ලව් බර්ඩ්ස්ලා එහෙම හදන්න. හරි අමාරුයි මේගොල්ලෝ මේව කරගන්න. ඉතින් ඒවට ආදරෙන් කරන්න ඕගොල්ලොන්ටත් ඒගොල්ලෝ දෙයක් දෙයි. ඕගොල්ලෝ ඒ විදිහට ඒගොල්ලෝ හදන්න. ඉතින් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.